everyone, welcome to our YouTube channel නාමල් අයශි vlogs. ඉතින් මේ දෙසැම්බර් 31. ඒ කියන්නේ 2025 වර්ෂයේ අවසාන දවස. 2026 වර්ෂයට යන්න ඔන්න මෙන්න තියලා මම මේ දුවගෙන යන්නේ නාමල්ව හම්බ වෙන්න. මොකද එයාගේ වැඩ ඒ වෙනකනුත් ඉවර වෙලා තිබුණේ නැති නිසා. එයා දැනගෙන හිටියේ නෑ මම එතෙන්ට එයි කියලා. මොකද මගෙත් කිසිම ප්ලෑන් එකක් තිබුණේ නෑ දෙසැම්බර් 31 පියස්සප්‍රායක පැත්තට යන්න. ඉතින් අපි යාළුවෝ දවසේ ඉඳලා හැම අලුත් අවුරුද්දක්ම සැමරුවේ එකට. ඉතින් වැඩ කරලා ෆස්ට් ඉයර් එකේ යා මල් ළඟ නැති වුණාම මට දුක නිසා මම ටක් ගාලා එයා වැඩ කරන තැන ළඟට ගියා. ඉතින් එයාටත් ගොඩක් සතුටුයි මං ආව එකට. ඔන්න ඔය විදියට 2026 වර්ෂය ආරම්භ වුණා. එදා සැරේ ආරක්ෂක හේතුන් මත ෆයර්වර්ක්ස් ගොඩක් දකින්න තිබුණේ නැහැ. ගොඩක් එන්ට්‍රන්ස් ළඟ තමයි කියන පියස්සප්‍රායකට ඇතුල් වෙන තැන් 4 පැත්තක් එයාලා නම් කරලා තිබුණා. ඒ 4 පැත්තෙම ওই විදියට පොඩි ෆයර්වර්ක්ස් තමයි දකින්න ලැබුණේ. අවුරුදු 3-4ක ඉඳලා තමයි මේ මල්වෙඩි සංදර්ශන දකින්න ලැබෙන්නේ නැත්තේ. නැත්තම් ගොඩ කාලයකට කලින් රේණකේ ඉඳලා ලස්සන මල්වෙඩි සංදර්ශන අපිට බලන්න පුළුවන්කම තිබුණා. ෆයර්වර්ක්ස් නැති වෙන්න තවත් හේතුවක් තමයි සත්ව හිංසනය. මොකද කුරුල්ලෝ එහෙම මැරෙන්න පුළුවන්. බල්ල පූස වගේ සුරතල් සත්තු බය වෙන්නත් පුළුවන් මේ දේවල් නිසා. ලැබුවා වූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම ඔයාලා හැමෝගෙම සෑම කටයුත්තක්ම සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවටපත් වෙන අවුරුද්දක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ෆයර්වර්ක්ස් තිබුණ නැති වුණාට මියුසිකල් ෂෝ එක නම් එදා තිබුණා. පහුගිය අවුරුදුවල නම් අපි නාමලගේ නංගිලා ගොඩක් අය එකතු වෙලා තමා මෙතෙන්ට යන්නේ. හැබැයි මේ අවුරුද්දේ අපේ කිසිම ප්ලෑන් එකක් තිබුණ නැති නිසා අපි මේ හදිස්සිය ආපු නිසා අපි ඉතින් දෙන්න ඉක්මනින් ෂෝ එකත් පොඩ්ඩක් බලලා ගෙදර යනවා කියලා හිතුවා. ඉතින් හැම පැත්තකින්ම පොඩ්ඩ ෆයර්වර්ක්ස් අපිට මේ විදියට දකින්න හම්බුණා. මීට අවුරුදු ගානකට කලින් තිබුණ يعني අලුත් අවුරුද්දක් උදා වෙද්දී තිබුණ ෆීලිං එක මේ අවුරුද්දේ නම් දැනුනේ නැහැ. මොකද ෆයර්වර්ක්ස් උනත් ගොඩක් තිබුණේ නැහැ. සෙනගත් වැඩි රැඳුනේ නැහැ. ෆයර්වර්ක්ස් නැති නිසා ගොඩක් අය ඉක්මනින්ම පිටත් වුණා. ඉතින් අපි ගෙදරනේ අලුත් අවුරුද්ද සමරන්න හිතාගෙන හිටියේ. ගෙදර වුණත් චූටියට සමරන්න අපි නිලාකූරු ඒ වගේ පොඩි ෆයර්වර්ක්ස් වගේක් අරගෙන තිබුණා. ඉතින් ඒ ටිකත් අරගෙන තමයි මම පියස්සප්‍රායකට ආවේ. ඉතින් ඒවා පත්තු කරන්නත් අපි අමතක කරේ නැහැ. අපි පියස්සප්‍රායකින් ගෙදර යන්න ලෑස්ති වෙද්දිම මගේ යාළුවෙක්ව හම්බුණා. ඉතින් එයාලත් ඉන්න නිසා අපි ළඟ තියෙන ස්කයි ලැන්ටර්න් එක යවන්න හිතුවා. ගොඩක් වෙලාවට මේ ස්කයි ලැන්ටර්න් අහසේ පා කරන්නේ අලුත් බලාපොරොත්තු හිතේ තියාගෙන. මේක චීනෙන් පැවතගෙන එන සම්ප්‍රදායක්. චීන අය එයාලගේ අලුත් අවුරුද්දේදී අලුත් ලැන්ටර්න් අරගෙන එයාලා හුළඟේ පා කරලා යවනවා. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ නව ආරම්භයක්, සුබ ජීවිතයක්, ඒ වගේම හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලයි ඒ විදියට එයාලා මේ ස්කයි ලැන්ටර්න් යවන්නේ. අපි දෙන්න දැන් මේ අල්ලගෙන ඉන්නේ ඇතුළට හුළං පිරෙනකන්. මොකද ඇතුළට හරියට හුළං පිරුණේ නැත්තම් ඒක පාවෙන්නේ නැතුව යනවා. ඉතින් ටිකක් වෙලා හුළං පිරෙනකන් අල්ලගෙන ඉන්න වෙනවා. දැන් ටික හොලම් පිරීගෙන එන්නේ. ඒ කියන්නේ දැන් මේක යවන්න පුළුවන් මට්ටමක තියෙනවා කියන එක. ඔන්න එහෙනම් අපිත් 2026 සුබ වෙන්න කියලා ඔයාලටයි අපිටයි දෙගොල්ලන්ටම ප්‍රාර්ථනා කරලා
ලස්සනම ලස්සන ස්කයි ලැන්ටර්න් එකක් අහසට යවන්නයි මේ සූදානම් වෙන්නේ. ඔන්න ඔය විදියට අපේ ස්කයි ලැන්ටර්න් එක අපිව බය කරගෙන තමා අහසට ගියේ. මොකද ඒක ගොඩාක් පහතින් ගියේ. හැබැයි හිමින් ගිය ඒ ස්කයි ලැන්ටර්න් එක ඊට ටික වෙලාවකට පස්සේ හරිම වේගෙන් අහසට පාවෙලා ගියා. ආරම්භය අසීරු වුණත් අවසානය සාර්ථක වෙනවා කියන චූටි පණිවිඩයකුත් අපේ හිතවලට දීලමයි ඒ ලැන්ටර්න් එක ඒ විදියට පාවෙලා ගියේ. මම එද්දී එක්ස්ට්‍රා ලැන්ටර්න් එකක් අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් එතන චූටි බට්ටියෝ දෙන්නෙකුත් හිටපු හින්දා එයාලටත් ඒකේ එක්ස්පීරියන්ස් එක ලබන්න ආස වෙයි කියලා හිතලා අපි ඒ ලැන්ටර්න් එකත් ඒ වෙලාවේදී පත්තු කරා. ඒක නම් කලින් එක වගේ ලේසි වුණේ නෑ. ගොඩක් වෙලා ගියා ඒකට හුලං පිරෙන්න. කොහොම හරි කට්ටියම එකතු වෙලා මෙන්න මේ ලැන්ටර්න් එක ඇතුළට හුලන් ටික පුරව ගත්තා. ඉතින් ඒ ස්කයි ලැන්ටර්න් එකත් අහසේ ඉන්න අනිත් යාළුවොත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ ලැන්ටර්න් එකත් අපිව පොඩ්ඩක් බය කරලා තමා අහසට ගියේ. මං නම් ඇත්තටම බය වුණා ලයිට් කණුවේ වදී කියලා. හැබැයි බලන්නකෝ එයා ලයිට් කණුවත් බේරගෙන අහසට ගියපු ලස්සන. කොහොම හරි අපි පියස්ස ප්‍රායක ළඟ එන්න ඒ විදිහට අලුත් අවුරුද්ද සමරලා ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ආවා කියලා අපි දෙන්න නිකන් ඔන්නේ නැහැ. අපි ගෙනාපු අනිත් ෆයර්වර්ක්ස් ටික එතනදී පත්තු කරා. අපි දෙන්න එළියට වෙලා ෆයර්වර්ක්ස් පත්තු කර ඉද්දී අපේ අම්මයි තාත්තයි කිරි ඉදිරි වීමේ චාරිත්‍රය කරලා ඉවරයි. ඉතින් ඊළඟ දවසේ උදේ නැගිටලා අපි කෑම මේසය ලෑස්ති කරා. 2025 අවුරුද්දට ස්තුතියි කියලා ඒ කැන්ඩල්ස් ටික නිමලා අපි 2026 ඒ කියන්නේ අලුත් අවුරුද්දේ කැන්ඩල්ස් අපේ අම්මලයි අපි පත්තු කරා. මට ගොඩක් වෙලා ගෙදර රැඳෙන්න උනේ නැහැ. මොකද අපේ ඔෆිස් එකෙත් කිරිතිරීමේ චාරිත්‍රය සහ අවසරේ පළමු වැඩ දිනයක් වීම නිසා ඔෆිස් එකට යන්න සිද්ධ වුණා. ජනවාරි 1 වෙනිදා ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් අලුත් අවුරුදු උදා වෙලා දවස් 2-3කට පස්සේ අපේ වෙරොනා සිටි එකේ අර්සනාලි කියන තැන අයිස් ස්කේටින් සඳහා ස්ථානයක් හදලා තිබුණා. ඉතින් ගොඩක් වෙලාවට නත්තල් කාලේ ළමයි ගෙවල් වල ඉන්න නිසා, ඒ කියන්නේ යාළට නිවාඩු නිසා
ගොඩක් දෙනෙක් මේ අයිස් ස්කේටින් සඳහා මේ ස්ථානයට එනවා. පොඩි ළමයින්ට විතරක් නෙමේ වැඩිහිටි අයටත් මෙතනදී අයිස් ස්කේටින් කරන්න පුළුවන්. අපි මේ දැන් පෙන්වන තැන තමා පොඩි ළමයින්ටයි ඒ වගේම බිගිනර්ස්ලට, ඒ කියන්නේ කිසිම හුරුවක් නැති අයට වෙන්නුණු තැන. ඉතින් ඊට එහා පැත්තේ තමා තියෙන්නේ ලොකු අයට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අයිස් ස්කේට් කරලම තියෙන කට්ටිය, එහෙම නැත්නම් ටිකක් වයසින් වැඩි අය අයිස් ස්කේට් කරන තැන. ඉතින් එකටම මේ පොඩි ළමයින්ගේ, ඒ කියන්නේ බිගිනර්ස්ලගේ එකේ චුට්ටක් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ඕන නම් අනිත් එකට මාරු වෙන්නත් පුළුවන්. පේනවනේ වැටි තමා ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් චූටි කාලේ ඉඳලම මේ වගේ අයිස් ස්කේටින් කරෝතින් ලොකු වෙද්දී පළපුරුද්ද සහිත හොඳ අයිස් ස්කේටර් කෙනෙක් වෙන්න පුළුවන්. මම හැමදාමත් කියනවා වගේ පොඩි චේන්ජ් එකකට, ඒ කියන්නේ වෙනසකටත් එක්ක මේ වගේ තැනකට ආපුහම ඒකාකාරීව ගත කරන ජීවිතවලට පොඩි විවේකයක් වගේ හම්බ වෙනවා. මම එදා චුට්ටක් අසනීපෙන් හිටපු හින්දා අයිස් ස්කේටින් කරේ නැහැ. හැබැයි මම අයිස් ස්කේටින් කරන්න තරම් පුහුණුවක් සහ පළපුරුද්දක් නැති කෙනෙක්. ගිය පාර අයිස් ස්කේටින් කරපු වෙලාවේ වැටිලා හොඳටම තුවාලත් වුණා. ඉතින් වෙරෝනා ඉන්න අයට good news එකක් මේ කියන්නේ. අර්සනාලි කියන තැන මේ අයිස් ස්කේටින් කරන්න ඔයාලට 25 වෙනිදා වෙනකම්, ඒ කියන්නේ ජනවාරි 25 වෙනිදා වෙනකම් පුළුවන්. ඉතින් අද vlog එක ඔන්න ඔය විදියට නිමා වෙනවා. අපි තවත් ලස්සන vlog එකකින් හමු වෙමු. ඉතින් අලුත් vlog එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. අපි නාමල් අයේෂි vlogs